කොහොමද ඔයාලට මම වීඩියෝ එකක් කරන් ආවා ටික දවසකින්. ඉතින් මේ ලස්සනට ලෑස්ති වෙලා ඉන්නේ නම් සුපර්වයිසර්ත් හම්බෙලා පොඩි ඩේට් එකකුත් යන්න. දෙකම කරා හැබැයි හයියෙන් වැස්ස. ඉතින් මම ඊළඟ දවස් ටිකේම ගොඩක් වැඩ කරා. ඒ වගේම ටිකක් අසනීපත් වෙලා ඉන්නේ මේ ටිකේ. ඒ වුණත් ඉතින් අපිට වැඩ කරන එක නවත්තන්න බෑනේ. ඒ හින්දා කොහොම හරි කරගෙන යනවා. අද මම වීඩියෝ එකට ඇඩ් කරන්න හිතුවා ස්ටඩි විත් මී එකක්. මම ගෙදර හිටපු දවසක සම්පූර්ණ දවසෙම පාඩම් කරපු එක. මේ ටිකේ පැණි රස කන්න ආසයි චුටි ට්‍රීට්ස් ටිකක් ගත්තා. ඔන්න ඉතින් මගේ බ්‍රේක් ඩේ එක. මම උදේට කාලා රසම රස කේක් කෑල්ලක් අරගෙන ආවා. එක දවසම හිමීට කන ගමන් වැඩ කරනවා කියලා. මොකද අද අපිට යන්න ලෙක්චර් එකක් තියෙනවා ඔන්ලයින් එකක්. ඒ නිසා මම අද දවසම ගෙදර තමයි ඉන්නේ. ඉතින් මම උදේම පාඩම් කරන්න ගත්තා. අද ලෙක්චර් එකට බලා ගන්න ඕනේ ඒවා ටිකයි අනිත් සබ්ජෙක්ට් එකකුයි බලා ගන්න. ඉතින් ඔන්න ඔයාලා තාම පාඩම් කරන්න ගත්තේ නැත්නම් පොත් ටික අරන් එන්න. තව සති දෙකකින් අපිට අපේ CA1 exams පටන් ගන්නවා. ඒක මිඩ් කියලා කියන්නත් බෑ. මොකද සෙමිස්ටර් එක පටන් අරන් මාසෙකින් තමයි CA1 තියෙන්නේ. තව මාසෙකින් CA2 තියෙනවා. ඊට පස්සේ මාසයක් අපිට නිකන් තිබිලා ඊළඟට ෆයිනල්ස් තියෙනවා. ඔහොම තමයි ඉතින් අපේ සිස්ටම් එක යන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම CA1 CA2 කියන දෙකටම හොඳටම ලකුණු ගන්න ඕනේ. මොකද මේ එක්සෑම්ස් වලින් ඔයාගේ ෆයිනල් ග්‍රේඩ් එක හැදෙන්න පර්සන්ටේජ් එකක් එකතු වෙන නිසා. ඔන්න හවස් වෙන්නත් කලින්ම හයියෙන් වහින්න ගත්තා. දැන් මේ ටිකේ ළමයි වහින්නේ. ඔන්න පොඩියට පොදක් ගන්නවා. ඊට පස්සේ එකපාරට හයියෙන් වතුර බාල්දියක් ඇලුවා වගේ වහිනවා. මෙහෙම වහිද්දි ඇත්තටම ආස හිතෙන්නේ හොඳ අයිස් කොපි එකක් හදාගෙන මොන හරි පැණි රස දෙයක් කන ගමන් ෆිල්ම් එකක් බලන්න නැත්තම් කේ ඩ්‍රාමා බලන්න. ඒ වුණාට ඉතින් මොනා කරන්නද? අපි වැඩ කරමු. මට එකට ලෙක්චර් එකක් තිබ්බා. ඒ දැන් මම කළුවර වැටලා තමයි තියෙන්නේ. ඒ නිසා මං හිතුවා තව පොඩි වෙලාවක් තියෙනවා ලෙක්චර් එකට යන්න. එතකන් අපි ඊළඟට තියෙන ලෙසන්ස් ටික බලාගමු කියලා. ඉතින් මේ ටිකේ එච්චර වැඩ කරන් ලේසි කාලයක් නන් නෙවෙයි. හෙල්ත් එකත් එච්චර හොඳ තත්ත්වයක නෙමෙයි තියෙන්නේ. අනිත් එක මේ ටිකේ ගොඩක් ලෙඩ බෝ වෙන ලෙඩ තියෙනවා කියලා ආරංචි වෙනවා. විශේෂයෙන් ඉස්කෝලවල යුනිවර්සිටිස් වල ඩෙන්ගු ඊට පස්සේ ෆීවර්ස් වයිරල් ඉන්ෆෙක්ෂන්ස් වගේ ගොඩක් දේවල්. ඒ නිසා ළමයි හැමෝම පරිස්සමින් ඉන්න. මටත් එච්චර සනීප නෑ. ඉතින් මේ වීඩියෝ එක එඩිට් කරන්නත් ගොඩක් දවස් හිටියා. ඒත් මං හිතුවා නෑ කොහොම හරි හිමින් මගේ වැඩ ටික කරගන්නවා කොච්චර අමාරුවෙන් හිටියත් කියලා. ඉතින් ඔයාලත් එහෙම අසනීපෙන් නම් ඉන්නේ. ඔයාලගේ මූඩ් එක හොඳ නැත්නම් පාඩම් කරන්න හිතෙන්නේ නැත්නම් අපි හිමීට පොඩි දෙයක් කරලා පටන් ගන්න බලමු. මං අද ටිකක් අප්බීට් මියුසික් දාන්නත් හිතුවා. මගේ වගේම ඔයාලගේ මූඩ් එක ටිකක් හයිප් වෙලා ඉන්න.
උදේ ඉඳන්ම එක දිගට වැඩ කරපු හින්දා වෙන්න ඕනේ ලෙක්චර් එක ලඟ වෙනකොට මට හොඳටම නිදිමතයි. මම ඊට පස්සේ තේ එකක් හදාගෙන බඩු ටිකක් තරන් ආවා ඇඳට. ඇඳට ඇවිල්ලා අතරම ඇඳේ ඉඳන් තමයි ලෙක්චර් එකට ජොයින් උනේ. පොඩි ලැප්ටොප් ටේබල් එකකට ඉන්වෙස්ට් කරනගේ වටිනාකම තියෙන්නේ ඔන්න ඔය වෙලාවට තමයි. ඉතින් ඊට පස්සේ මම ඒක අහගෙන නෝට් එක බලන ගමන් මගේ නෝට්ස් ලියා ගන්න ගමන් අහගෙන හිටියා. ඉතින් ඉවර වෙනකම් ඇත්තටම හොඳ ලෙක්චර් එකක්. ඒ ලෙක්චර් හරිම ෂෝක්. ආස හිතනවා අහන් ඉන්න ගොඩක් අලුත් දේවල් කියලා දෙනවා. ඉතින් ඇත්තටම හොඳයි. ඒ හින්දා මම ඒක මිස් කරගත්තේ නැහැ. ඒකද ජොයින් වෙලා හිටියා. දැන් යන්නේ හරිම බිසි කාලයක් කියලා මම කලින් වීඩියෝ එකකත් කිව්වනේ. ඉතින් ගොඩක් එක එක විදිහ වැඩ කරනවා, අලුත් දේවල් කරනවා. ගේන්න ගොඩාක් දේවල් තියෙනවා. මම හරිම ආසාවෙන් ඉන්නේ වගේ ඉන්න. හැබැයි මේ පොඩි පොඩි ප්‍රශ්න හින්දා තමයි ඉතින් මගේ ඇරුණොත්. ඒ ඇරෙන්න මම ලස්සන වීඩියෝස් ආපහු අරන් එන්නම්. ඔයාලා බලනවනේ නේද? ඔන්න එහෙනම් අදට වීඩියෝ එක මෙච්චරයි. මම අපහු ලස්සන vlogs අරගෙන එන්නම්. එතකම් පරිස්සමින් ඉන්න. බයි බයි.